මැවීමේ මුල් ආලෝකය තවමත් මේ මහා පොළව මත රැඳී තිබුණා. එය හිරුවෙලියටත් වඩා පිවිතුරු එළියක්. නමුත් ඒ ආලෝකය අස්සෙන් නොපෙනෙන අඳුරක් හිමින් සීරුවේ චලනය වෙමින් තිබුණා. එදා පෘථුවිය හරිම සම්පූර්ණයි. කිසිම කැලලක් අඩුපාඩුවක් තිබුණේ නැහැ. මනුෂ්‍යයා සර්ව බලධාරී දිව්‍යයන් වහන්සේ සමග මිතුරෙකුසේ ඇවිද ගියා. ඒත් මේ සියල්ල සදහටම වෙනස් වෙන්න ඕන වුණේ එකම එක කොඳුරන හඬක් සහ එකම එක වැරදි තීරණයක් විතරයි. මනුෂ්‍යයා පාපයට වැටුණු මොහොතේම මුළු විශ්වයම ඔහුත් එක්ක පහළට ඇද වැටුණා. පොරොන්දු කඩ වුණා. ශුද්ධ වූ දේවදූතයන් අකීකරු වුණා. යෝධයන් බිහි වී මනුෂ්‍යයන්ව පාගා දෙවුවා. දූෂණය ලැබුගින්නක් වගේ පැතිරුණා. පාපයේ බර දරා ගන්න බැරුව මේ මහා පොළව වේදනාවෙන් කෑ ගැහුවා. අන්න එතකොටයි දිව්‍යයන් වහන්සේ කතා කළේ. උන්වහන්සේ කතා කරනකොට මුළු මැවිල්ලම දෙදරලා ගියා. මේ ඔබ අසන්නට යන්නේ මහා ජලගැල්මට පෙර. ඒ කියන්නේ මේ අපි දන්නා ලෝකය වතුරෙන් යට වෙන්න කලින් තිබුණු අද්භූත ලෝකය ගැනයි. ආරම්භයේදී මේ ලෝකේ හිතාගන්නවත් බැරි තරම් ලස්සන තැනක්. අලුතින් මැවපු පෘථුලියේ වේදනාවක්, යුද්ධයක් හෝ මරණයක් ගැන සලකුණක්වත් තිබුණේ නැහැ. කඳුපන්තීන් මහා ගාම්භීරව අහසට නැගී හිටියා. මුහුද හුළඟත් එක්ක රටා මැව්වා. අහස නිකන් සින්දු කියනවා වගේ නිල් පාටින් බැබළුණා. සත්තු එකිනෙකා එක්ක පුදුම සමගියකින් ජීවත් වුණේ. ඒඩන් උයනේ හමන හුළඟේ පවා රැඳී තිබුණි සදාකාලිකත්වයේ සුවඳයි. ආදම් ඒඩන් උයනේ ගස් අතරින් වැටෙන උදේ පාන්දර හිරු එළිය දිහා බලාගෙන හිටියා. කිසිම බයක් නැතුව Taman වටේට එකතු වෙන සත්තු දිහා බලලා ඒව hina වුණේ හරිම ආදරෙන්. ඇස්වලට කඳුළු පුරවගෙන ඒවා හීන් සීරුවට මුමුණනවා. මේ හැමදේම අපිට දීලයි තිබුණේ. ආදම් එයාගේ දිහා බලලා හරිම ගෞරවයෙන් උත්තර දෙනවා. ඔව්. උන්වහන්සේ අපිව මැව්වා විතරක් නෙවෙයි. අපිට අසීමිතව ආදරය කළා. ඒත් ඒ සුන්දරත්වය අස්සෙන් ගස් අතරින් අලුත් සද්දයක් ඇහුණා. ඒ තමයි සැකයේ කොඳුරන හඬ. හරිම ලස්සනට දිලිසි හිටපු සර්පයා දෙවියන්ගෙන් වෙන් වෙලා අපිටම කියලා අලුත් ගමනක් යන්න පුළුවන් කියන ඒ විෂ සහිත අදහස එයාලගේ ඔළුවට දැම්මා. ඉතින් තීරණය ගන්න වෙලාව ආවා. ඒ ගත්තු තීරණයක් එක්කම මනුස්සයාගේ මහා ඛේදවාචකය පටන් ගත්තා. එයාලගේ නිවහන වෙලා තිබුණු ඒඩන් උයන හුඟක් ඈත මතකයක් විතරක් වුණා. ලැජ්ජාව සහ දුක හිතේ තියාගෙන ආදම් සහ ඒවා හිස් අතින්ම උයනෙන් පිට වුණා. උයනට ඇතුල් වෙන තැන අහසයි පොළොවයි වෙන් කරමින් ගිනි ගන්නා කඩුවක් ස්ථාපිත වුණා. කාලේ ගෙවිලා ගියා. ඒවා එයාගේ පළවෙනි පුතා කායින්ව බිහි කරනකොට එයාගේ ඇස්වල කඳුලොත් කුසෙන් ලේත් ගැලුවා. ඒක මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය වගේම වේදනාවේ උපතත් වුණා. කායින් හැදුනේ හරිම උඩඟු, කා එක්කවත් වැඩිය එකතු නැති කෙනෙක් විදිහට.
හැබැයි එයාගේ මල්ලි ආබෙල් හරිම යටහත් පහත්. එයා නිතරම දෙවියන්ට ලැදිව හිටියා. දවසක් ආබෙල් කිව්වා මම මගේ බැටළුවන්ගෙන් හොඳම සතා දෙවියන්ට පූජා කරනවා කියලා. ඒත් කායින් කේන්තියෙන් වගේ උත්තර දුන්නා. ඇයි පොළොවේ හැදෙන පළතුරුත් වටිනවා. මම දෙන්නේ ඒ දේවල්. දෙවියන් වහන්සේ ආබෙල්ගේ පවිත්‍ර හදවත ගැන සතුටු වෙලා කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළා. අන්න ඒ වෙලාවේ කායින්ගේ හිතේ ඇතිවුණු ඊර්ෂියාව නිකං විෂක් වගේ පැතිරුණා. සොහියුරන් හිටපු ඒ කුඹුර මිනිවලක් බවට පත් වුණා. ධර්මිෂ්ඨයාගෙලේ පොළොවේ ඉඳන් කෑ ගහුවා. දෙවියන් වහන්සේගේ මුහුණ මොහොතකට මිනිස්යාගෙන් සැගවුණා. තමන්ගේම මල්ලිගේ මිනිමරුව වුණු කායින් අම්මගේ ආදරණීය බැල්මයි තාත්තගේ නිශ්ශබ්දතාවයයි දාලා පලා ගියා. ඒත් ජීවිතේ නතර වුණේ නෑ. ආදම්ට දාව සෙත් ඉපදුනා. සෙත්ගෙන් පැවතෙන අය තාමත් මැවුම් කරුවා හෙව්වා. ඒ කාලේ මිනිස්සු අවුරුදු 100 ගණන් ජීවත් වුණා. උපත සහ මරණය කියන්නේ කාලය නැමැති මහා සාගරේන පුංචි රළ පහරවල් වගේ දෙයක් වුණා. දැනුම වේගයෙන් දියුණු වුණා. මිනිස්සු කූඩාරම් ගැහුවා. සත්තු හීලෑ කළා. පොළව හාරලා ලෝහ වැඩ පටන් ගත්තා. පළවෙනි වතාවට වීණා සහ බටනලා වලින් අලුතින් තනු නිර්මාණය වුණා. ශිෂ්ටාචාරය වේගයෙන් හැදිගෙන ආවා. ගෝත්‍ර එකතු වෙලා නගරේ දියුණා. මිනිස්සු හුළඟට නම් තිබ්බා. ගල් වලින් රූප කැටයම් කළා. Taman වෙනුවෙන්ම පූජාසන හදාගත්තා. හැබැයි මැවුම්කරුගේ නාමය යදපු අය හිටියේ බොහොම ටික දෙනයි. මේ අතරින් කායින්ගෙන් පැවතෙන ලාමෙක් කියලා මිනිස්සෙක් මතු වුණා. එයා වචන සැර මහා ප්‍රචණ්ඩකාරී කෙනෙක්. එයා යාගේ බලය ගැන පුරසාරම් දෙඩුවා. මට තුවාල කරපු නිසා මම මිනිහෙක්ව මැරුවා. කායින් වෙනුවෙන් 7 ගුණයක් පලිගන්නව නම් මගේ නාමයට 77 ගුණයක් පලිගන්න ඕන. ඒක අලුත් දේවල් හොයාගත්ත කාලයක් වගේම උඩංගුකම පිරුණු කාලයක්. ජාබාල් කූඩාරම් වල ඉන්න හරක් ඇති කරන අයගේ පියා වුණා. ජූබාල් තනු නිර්මාණය කරන ශිල්පියා. ඇටකටු වලින් බටනලා සහ වීණා හැදුවා. ටූබාල් කේන් කියන කම්මල් කරුවා. අලුතින් හොයාගත්ත ලෝහ වලින් හෙල්ල සහ කඩු හැදුවා. හිතන්න කලාව සහ යුද්ධය එකටමයි ඉපදුනේ. ලස්සන සහ විනාශය එකටමයි ගමන් කළේ. නගර ලොකු වුණා. නායකයෝ රජවරු වුණා. රළු ගල් මාලිගා මිටියාවත් වල ඉදි වුණා. උත්සව, බිලි පූජා සහ පූජාසන එදිනෙදා ජීවිතේ ප්‍රධාන දේවල් වුණා. හැබැයි ඉහළ අහසේ ඉඳන් තමන් සහ මිනිසයා අතර දුර වැඩි වෙන හැටි දෙවියන් බලාගෙන හිටියා. බලය නිසා විශ්වාසය නැති වෙලා ගිහින් දෙවියන්ව හොයන එක වෙනුවට තමන්වම උසස් කරගන්න එක මිනිස්සු පටන් අරගෙන තිබුණා. හැබැයි හැමදේම තාම නැති වෙලා නෑ. සෙත්ගේ පරම්පරාවේන ඒනොස්ගේ දවස්වල මිනිස්සු ආයෙත් දෙවියන්ට කතා කරන්න පටන් ගත්තා. දූෂණය වැඩි වෙලා අස්සේ විශ්වාසයේ පුංචි ගිනිපුපුරු අඳුරේ රැඳිලා තිබුණා. ඒත් මිනිස්යාගේ වැරදි තේරීම්වල බර මැවිල්ලට දැනිලයි තිබුණේ. ගස්වල කොළපාට අඩු වුණා. අහස අඳුරු වුණා. සත්තු බයෙන් ගැහෙන්න ගත්තා. ඊට පස්සේ අද්භූත දේවල් සිද්ධ වෙන්න ගත්තා. අහසින් පොළවට බැහැපු ජීවීන් වගයක් ගැන කතාවක් පැතිරුණා. පරණ පොත්වල එයාලව හඳුන්වන්නේ වොචර්ස්ලා නැත්නම් මුර දේවදූතයන් කියලා. මිනිස්සු එයාලව දැක්කම පුදුම වුණා වගේම බය වුණා. මිනිස්සු එයාලට දෙවිවරු කියලා වැන්දා. එයාලා ආවේ උඩ ඉඳන්. මනුස්ස වර්ගයාගෙන අවධානයෙන් ඉන්න පත්කරපු දේවදූතයෝ වුණු මේ වොචර්ස්ලා එයාලගේ සීමාවන් කැඩුවා. බලන්න මනුස්ස දුවල කොච්චර ලස්සනද කියලා. ආසාව මුසුවුණු ශුද්ධ එළියකින් වටවෙලා හිටපු එයාලා අතරිම මිමිනුවා.
හර්මන් කන්ද මුදුනේදී එයාලා සාපවුණු ගිවිසුමක් ගැහුවා. එයාලගින් 200ක් දෙනෙක් දිවුරුවා මනුස්ස බිරින්දෑවරුන්ව ගන්නේ නැතුව ආයේ යන්නේ නෑ කියලා. ඉතින් එයාලා පහලට බැස්සා. මිනිස්සු මේ අහසින් වැටුණු අයව පිළිගත්තේ රජවරු වගේ. එයාලගේ ඇඳුම් දිලිසුණා, කටහඬවල් ගාම්භීරයි. එයාලගේ ඇස් ආත්මය විනිවිද දකිනව වගේ. අශුද්ධ එකතුවීමෙන් ඉපදුණු ළමයි සාමාන්‍ය දරුවෝ නෙවෙයි, එයාලා යෝධයෝ. බයිබලයේ එයාලව හඳුන්වන්නේ නෙෆිලිම්වරු කියලා. කීර්තිමත් වීරයෝ වගේ හිටපු මුල්ම කුරිරු පාලකයෝ මුන් තමයි. නගරවල එයාලා වෙනුවෙන් ලොකු පිළිම හැදුවා. ඒත් ප්‍රශ්නේ වුණේ එයාලගේ බඩගින්න නිවන්න බැරි එක. ඉස්සෙල්ලම එයාලා වගාවන් කෑවා. ඊට පස්සේ සත්තුන්ව කෑවා. අන්තිමට කන්න දෙයක් නැති වුණාම මේ යෝධයෝ මිනිස්සුන්වම ගොදුරු කරගන්න පටන් ගත්තා. සාරවත් තෙනිතලා ලේවිලක් බවට පත් වුණා. ඒ විතරක් නෙවී මේ වැටුණු මුර දේවදූතයෝ මිනිස්සුන්ට නොදිය යුතු දැනුම දුන්නා. මන්ත්‍ර ගුරුකම, ජ්‍යෝතිෂය, වශීගම, ජාන වෙනස් කරන හැටි, යුද්ධ ආයුධ හදන හැටි මිනිස්සු ඉගෙන ගත්තා. නායකයෙකුරු අසාසෙල් මිනිස්සුන්ට කඩු, පලිහ සහ සන්නාහ හදන හැටි ඉගැන්නුවා. යුද්ධය කලාවක් වුණා, රාගය ආගමක් වුණා. මේ කඩා වැටෙන ලෝකේ මැද දෙමුහන් සත්තු බිහි වුණා. ස්වභාවයේ නීති කැඩුණා. මැවිල්ල සම්පූර්ණයෙන්ම දූෂණය තිබුණේ. අහස නිශ්ශබ්දව බලාගෙන හිටියා. හැබැයි මේ වෙලාවේ දෙවියන් එක්ක ඊතා සමීපව ගමන් කරපු මිනිසෙක් හිටියා. එයාගේ නම ඒනොක්. සෙත්ගෙන් පැවතගෙන ආපු එයා මේ පොළවේ යන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා. දර්ශනයකදී එයාට මහා භයානක පණිවිඩයක් ලැබුණා. ගිහින් මේ අයට එන්න નિયમિત විනිශ්චය ගැන කියන්න කියලා. ඒනොක් සෙනග ඉස්සරහට ගිහින් නිර්භීතව කෑ ගැහුවා. මහෝත්තමයාණන් බලාගෙන ඉන්නේ. කිසිම දෙයක් හංගන්න බෑ. ඔය මුර දේවදූතයන්ට විනිශ්චයක් ලැබෙනවා. යෝධයෝ ඇදගෙන වැටෙනවා. කවදාවත් නොදකපු මහා වතුරකින් මේ පොළව හෝදලා දානවා. ඒත් මිනිස්සු එයාට hina වුණා. පිස්සෙක් කියලා සමච්චල් කළා. ඒත් ඒනොක් බය වුණේ නෑ. දවසක් ඒනොක් අතුරුදහන් වුණා. ආයේ කවුරුත් එයාව දැක්කේ නෑ. දෙවියන් වහන්සේ මරණය දෙකින්න නොදී එයාව තමන් ළඟට ඔසවා ගත්තා. පොළවේ පාපය ඉහවහා ගියා. අහිංසක ලේ පොළවේ ඉදන් කෑ ගහුවා. අන්තිමේදී මහෝත්තමයාණන් එයාගේ ශුද්ධ වූ දේවදූතයන්ව කැඳවුවා. මයිකෙල්, ඌරියෙල්, රපියෙල් සහ ගාබ්‍රියෙල්ට අණ ලැබුණා විනිශ්චය ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්න කියලා. රාත්‍රිය තවදුරටත් නිශ්ශබ්ද නෑ. පොළව ඉරිතලන සද්ද ඇහෙනවා. අහසේ ගිගුරුම් නැතුව අකුණු විතරක් ගැහුවා. හරියට මුළු මැවිල්ලම දැනගෙන හිටියා වගේ මොකක් හරි මහා විනාශයක් එනවා කියලා. මේ මහා කලබලාස්සේ එක පරම්පරාවක් තාමත් විශ්වාසය රැකගෙන හිටියා. ඒ තමයි සෙත්ගේ පරම්පරාව. එයාලා අතර හිටියා නිශ්ශබ්ද සාධාරණ මිනිසෙක්. එයාගේ නම නෝවා. අනිත් අය විනෝද වෙද්දී ප්‍රචණ්ඩත්වයෙන් පිස්සුනටද්දී නෝව තමන්ගේ පාඩුවේ ගොවිතැන් කළා. එයාට පුත්තු 3 දෙනෙක් හිටියා. ෂෙම්, හාම් සහ ජැපෙත්. මේ 3 දෙනාත් තාත්තා වගේම දෙවියන්ට බයෙන් හැදුනේ. එක රාත්‍රියක අහස අමුතු විදිහට ඇරුණා. මිනිස්සෙක්ට දරාගන්න බැරි තරම් බලවත් කටහඬක් නෝවාට කතා කළා.
සියලු සතුන්ගේ අවසානය මා ඉදිරියට ඇවිත් තියෙනවා. පොළව පාපයෙන් පිරිලා. නුඹ ගෝපර්ලීයෙන් නැවක් හදාගන්න. නෝවා වෙවුල දනින් වැටුණා. ස්වාමීනී, ඒ කොහොමද වෙන්නේ? කටහඬ ආයෙත් ඇහුණා. මම මිම්ම දෙන්නම්. මම නුඹත් එක්ක මගේ ගිවිසුම පිහිටවනවා. පහුවදා උදේම නෝවා එයාගේ පවුලේ අය එකතු කරලා කිව්වා, දෙවියන් මට කතා කළා. විනිශ්චය එන්නේ වතුරෙන්. අපි ලොකු නැවක් හදන්න ඕන. ෂෙම් ඉස්සරහට ඇවිත් කිව්වා, තාත්තේ, ස්වාමින් වහන්සේ කිව්වනම් අපි ඒක කරමු. ඉතින් මහා ව්‍යාපෘතිය පටන් ගත්තා. ගස් කපන සද්දේ මිටියාවත් පුරාම දෝංකාර දුන්නා. නගරේ මිනිස්සු එතනින් යන ගමන් වඩා අල්ලගෙන hina වුණා. බලපංගර පිස්ස දිහා මුහුදක් නැති ගඟක් නැති තැනක නැවක් හදන්නේ කවුද? නෝවා උත්තර දුන්නේ නැහැ. එයා ඇන ගහන ගමන් මිනිස්සුන්ට අනතුරු වැව්වා. පසුතැවිලි වෙන්න තාම වෙලාව තියෙනවා. ඒත් ලැබුණේ අපහාස විතරයි. මේ අතරේ ස්වර්ගයේ දේවදූතයොත් ක්‍රියාත්මක වුණා. මයිකේල් දේවදූතයා ප්‍රමුඛ සේනාව නිපිලිම්වරුන්ට පහර දෙන්න පටන් ගත්තා. අහසයි පොළොවයි දෙදරුවා. යෝධයෝ ඇදගෙන වැටුණා. මුරකරුවන්ව දම්වැල් දාලා ගැඹුරු අගාධයට විසි කළා. නෝවා නැව හදලා ඉවර කළා. තට්ටු 3යි කාමර 100 ගානයි. ඊට පස්සේ පුදුම දසුණක් දැක්කා. නොපෙනෙන ඉවකින් මඟ පෙන්නලා දෙවියන් වහන්සේ සත්තුන්ව ජෝඩු විදියට නැව ළඟට එව්වා. සිංහයෝ බැටළුවෝ එක්ක පෝලිමේ ගියා. මේක දැකලවත් මිනිස්සු විශ්වාස කළේ නෑ. හත්වෙනි දවස ආවා. දෙවියන් ආයෙත් කතා කළා. නුඹ සහ නුඹේ මුළු පවුලම නැවට ඇතුල් වෙන්න. නෝවා, එයාගේ බිරිඳ, පුත්තු 3 දෙනා සහ ලේලිලා 3 දෙනා නැවට නැග්ගා. අන්තිමට නෝවා ක්ෂිතිජය දිහා බැලුවේ හරිම දුකෙන්. ඈතින් මිනිස්සු කෑ ගහනවා. බයගුල්ලා, වරෙන් අපිත් එක්ක විනෝද වෙන්න. එතකොටම අද්භූත දෙයක් වුණා. නැවේ ඒ විශාල ලීදොර ඉබේම වැහුණා. ඒක වැහුවේ දෙවියන් වහන්සේමයි. ලොකු සද්දයත් මිටියාවතේ දෝංකාර දුන්නා. මුලින්ම පොඩි වතුර බින්දු වැටෙන්න ගත්තා. 1, 2. නගරවාසීන් නිශ්ශබ්ද වුණා. කෝ අර පිස්සා කිව්ව ජලගැල්ම? එයාලා hina වුණා. ඒත් එකපාරටම අහස ඉරුව වගේ දොරට්ටු ඇරුණා. වතුර වැස්සක් වගේ නෙවෙයි, මහා ගංගාවක් අහසින් කඩා වැටෙනෝ වගේ පතිත වුණා.
එක්කම පොළොව දෙබහ වෙලා ගැඹුරේ දිය උත්පන් පුපුරාගෙන උඩට ආවා. නගර ගිලගත්තා. සමච්චල් කරපු මිනිස්සු දැන් පණ බයෙන් නැවදිහාවට දුවගෙන ආවා. නෝවා දොර ඇරපං අපිව ඇතුළට ගනින්. එයාලා දොරට ගැහුවා. නියපොතුවලින් හූරගෙන කෑගහුවා. අපිට සමාවෙන්ඩ අපි දැන් විශ්වාස කරනවා. ඒත් දැන් පරක්කු වැඩි. දෙවියන් වහන්සේ දොර සීල් කරලයි තිබුණේ. වතුර හිතා ගන්න බරි වේගයකින් ඉහළ ගියා. වරුන්ට ගෞරවය කරන්න හදපු යෝධ කුළුණු වැලි වගේ කඩා වැටුණා. යෝධයෝ පවා වතුර පාරවල් නතර කරන්න හැදුවත් ඒ මහා ජලකන එයාලල බිලිගත්තා. එක්කෙනෙක් අන්තිම මොහොතේ කෑගහුවා. අපි සදාකාලිකයි. ඒත් රළපාරක් ඇවිත් මිනිහාව ගිලගත්තා. මනුස්ස උඩංකුකම සදහටම නිහඬ වුණා. වචස්ලාගේ පූජාසන මායාවන් අපවිත්‍ර දැනුම මේ ඔක්කොම වතුරට යට වුණා. දවස් 40ක් සහ රාත්‍රී 40ක් යනකම් මේ මහා විනාශය පැවතුණා. උසම කඳු මුදුන් පවා අඩි ගාණක් වතුරෙන් යට වුණා. නිහඬ වුණා. තවත් කෑකැසීම් නෑ. තවත් යුද්ධ නෑ. හිස් අවකාශයක් මැද පාවෙන නැව විතරයි ඉතිරි වුණේ. නැව ඇතුලේ නෝවා එයාගේ පවුල බදාගෙන හිටියා. හාම් හීන් සීරුවට අහනවා. තාත්තේ තව කොච්චර දෙනෙක් පණපිටින් නැතිද? නෝවාගේ මූණ දිගේ කඳුලක් රූරා වැටුණා. කවුරුත් නෑ පුතේ. කවුරුත් නෑ. වතුර මතුපිට පාවුනේ පරණ ලෝකයේ නටබුන් විතරයි. මනුස්ස උඩංගුකම ගිලිලා ගිහින්. ඒත් දෙවියන් වහන්සේලාගේ පොරොන්දු අමතක කළේ නෑ. ටික කාලෙකට පස්සේ වතුර බහින්න පටන් ගත්තා. අහස පැහැදිලි වුණා. නැව අරරත් කන්ද උඩ නතර වුණා. නෝවා මුලින්ම කපුටෙක් යව්වා. ඊට පස්සේ පරවියෙක් යව්වා. ඒ පරවියා ඔලිව් වත්තක් අරගෙන ආපහු ආවා. ඒ කියන්නේ පොළොව ආයෙත් දලුලනවා කියන එකයි. දෙවියන් කතා කළා. දැන් නැවෙන් එළියට යන්න. දොර ඇරුණා. ආශිර්වාදයක් වගේ හිරු එළිය නැව ඇතුළට වැටුණා. සත්තු නිදහසේ එළියට දිව්වා. නෝවා පොළොවට පය තියලා
මුලින්ම කළේ දෙවියන්ට පූජාසනයක් හදලා ස්තුති කරපු එක. ඒ වෙලාවේ අහසේ පුදුම ලස්සන දේදුන්නක් පායන්න ගත්තා. දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. මම ආයේ කවදාවත් වතුරෙන් මුළු ලෝකෙම විනාශ කරන්නේ නැහැ. පොළොව තියෙන තාක්කල් වැපිරීමත් කැපීමත් තියෙයි. ජේපෙත් දේදුන්න දිහා බලලා ඇහුවා, තාත්තේ ඒක ගිවිසුමක්ද? ඔව්. අහසයි පොළොවයි අතර ඇති වුණු සාමයේ ගිවිසුම. තුවාල වෙලා තිබුණත් පොළොව ආයෙත් සුව වෙන්න පටන් ගත්තා. ජීවිතේ ආයෙත් පටන් ගත්තා. නෝවා දැනගෙන හිටියා පරණ ලෝකය පව් නිසා විනාශ වුණා කියලා. ඒ වගේම එයා දැනගත්තා දෙවියන්ගේ කරුණාව ඊට වඩා බලවත් බව. පොළොව වතුරෙන් පිරිසිදු කරන්න පුළුවන් වුණාට මිනිස්යාගේ හදවත පිරිසිදු වෙන්න තව කල් යන බව නෝවා තීරුම් ගත්තා. නමුත් අදටත් අපි දකින ඒ දේදුන්න මතක් කරන්නේ විනිශ්චය මැද වුණත් දෙවියන් වහන්සේගේ කරුණාව අපිත් එක්ක තියෙන බවයි.